හලෝ ගයිස් ඉතින් අද ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මගේ අලුත්ම vlog එකකට. ඉතින් ගොඩ කාලයකට පස්සේ vlog එකක් ගේන්නේ. මම මේ vlog එක පොය දවසේ කරන්න හිතුවා. Oh my god! මොකෝ අපි යනවා නාන්නෙම හරියටම දන්නේ කොහේයිද කියලා. ඒ නිසා ඒ අප්ඩේට් ඔක්කොම ඕගොල්ලන්ටත් දෙන්න හිතුවා. වීඩියෝ එක මැද හරියට අප්ඩේට් ඔක්කොම දෙන්න අපි කොහෙද යන්නේ නාන්න හිටියේ ඔක්කොම දෙන්න. යාළුවනේ ඉතින් දැන් අපි යන ගමන් තමයි හිටියේ. ඉතින් ඔයාලට කොහොමද? මම නම් ගොඩක් හොදින් ඉන්නවා. අපි දැන් ඉතින් අපිට ගොඩාක් දුර යන්න වෙනවා. මෙතනට ඉතින් අපිට ගොඩාක් දන්සලුත් හම්බුණා. ඒ ගොඩාක් ඒවා දන්සල් එකේ කෝපිද අපි ඔක්කොම දන්නවනේ අපේ හැටි. අපි ඔක්කොම කෑබිය ඒ ඔක්කොම දන්සල් කරුවට thank you. එහෙනම් ඉතින් අපි වෑන් එක ගියේ. මට වෑන් එකේ ගියපුවා වීඩියෝ කරන්න බැරුණා. මොකද වෑන් එකේ හිටපු කට්ටිය කැමති වුණෙත් නෑ. අනිත් එක වෑන් එකේ සින්දු දාලා තිබ්බ ඒකින්ද කොපිරයිට් කරනවා. ඒක තමයි ඉතින් මට උනේ. මට ඒක වීඩියෝ කරන්න බැරුණා. ඉතින් සෝරි. යාළුවනේ කොහොම හරි ඉතින් ඔයාලා ඉස්සරහට වීඩියෝ එකේ ඉන්න එහෙනම්. හරි. thank you. අපි ආපු විතර වටයක් දාගෙන යනවා. බලන්න.
තාම යනවා යාළුවෝ. හයි. ලස්සන කුරුල්ලෙක් තියෙනවා. ඊළඟට නාන්න ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්නම්. ගයිස් අපි තැන්ට ආවා. ඒ කියන්නේ නාන තැන්ට ආවා. මෙතන ගෙදර තියෙනවා. මෙතන පල්ලේ ගෙදර. අපි නාන්න ගිහිල්ලා එහෙනම් ඔයගොල්ලෝ හම්බෙන්න. ඒවේ හොද වීඩියෝ ටිකක් එවන්න. දාන්න. දැන් නාන්න යනවා. අපි දැන් කාලා ඔක්කොම කරලා ඉන්නේ. ගයිස් අපි ලංකාවේ දැන් අපි ඇල්ලට යන ගමන් ලංකාවේ උසම පාලමලු කම්බි පාලම උසම කම්බි පාලම එතන තියෙන්නේ වව් බෙලෙන් යන්නේ ඒකත් දෙමු ගයිස් සේනා ගිහිල්ලා බලමු පාලමේ දැන් ඉන්නේ බයවුත් තිබුණා පාලම හෙනටම හෙල්ලෙනවා උඩේම කම්බලෙන් පණ කියලා තියෙන්නේ බය ෆෝන් එකක් ඇටද කියලා හෙනටම හෙල්ලෙනවා ලේසිම ඒ බයයි මම විතරයි පාලමේ ඉන්නේ දැන් අම්මලා ඉස්සරහ යනවා මේ පල්ල අලක් ගාල්ලෙක් තඩි මම විතරයි පාලමේ ඉන්නේ පිටිපස්සේ තඩි මහා දෙකෙනෙකුත් තියෙනවා හැලක් පේනදි මේ පාලම හෙල්ලෙනවා හෙල වෙනවා පාලම අඩ පයයි සංජා ගන්නෙකුනේ මම විතරයි දැන් මැද හරින්නේ තඩි වාලක් my first time experience so this අම්මෝ ඒක මගේ බඩවැලුත් ඇබරුණා අම්මෝ ඒක රියලි අම්මෝ ඒක මේක හොඳයි අම්මෝ ඇත්තට අම්මෝ ඒකයි බඩවැලුත් ඇබරුණා ඒකට කුකෙනුත් එනා ගියා ඒකට ගර්භාෂයත් ඇබරුණා පාලම හෙලවෙනවා මට කොච්චර මේ ඕගොල්ලොන්ගේ රිස්ක් එක අරන් මේ පාලම යන්නේ මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා හරිද ඔයාලා දාන මල්සි මට තේරෙනවා ඇලට තාම ගියෙත් නෑ මේ සමහර තැන් හෙලවෙනවා 1900 බාර ගණන් වල හදපු ඒවා සුද්ධ හදපු ඒවා මම මේ විස්තර ටික වීඩියෝ එකේ මේ හරින් දාන්න ආඩ ඒ නිසා එන පරණ එක හරි දැන් පාලමේ අගහරි අර හෙඩ්නිය ඩිටේක වගේ සීන් එකක් තියෙනවා පාලමේ හැබැත්තට යන්න ඕනද ආයි පාලම එකට වෙන ගම අර කෙනෙක් යනවා දැන් මේ පාලමේ අර පැත්ත ගෙවල් තියෙනවා ඉතින් තමයි මහා පාර යන්නේ ඒ ගෙවල් වලට යන කට්ටිය මේ පාලම නිකන් ඒගොල්ලන්ට නිකම් වගේ ඒගොල්ලෝ යනවා නිකන් ජෙට් එක වගේ මේක දුවන්න එපා කියලා තියෙනවා මම පාලම විතර දාන්න මේ හෙල වෙනවා හොදට මේ පාලම පල්ල ගහයි කැලේ පල්ල එන මේවා ඒගොල්ලෝ හුරු නිසා ඉන්නේ ඒගොල්ලෝ නම් ජෙට් එක වගේ නේ එන බයක් නැතුව ඇවිදගෙන යනවා බරත් උස්සගෙන
Tecnologia. Tecnologia. අද දැන් මම පාලමේ අගහරිය ඉන්නේ. මේ හැරීම බඩු සෙට්ටුවත් කැලෑවේ දාන්න. කැලෑව සෙට් වෙනකොට. හරි එහෙනම් ඇලලග සෙට් වෙමු. ඇල නෙවෙයි. දියැල්ලක් කියලා අපිව ගෙනියන්නේ. සෙට් වෙලා ඉන්නේ. අපි නාන දැන්ට ආවා. ගයිස් සද්දේ මගේ සද්දේ එනවනේ. අපි දැන් නාන්න තැනක් බලනවා. අපි යන්න තැනක් බලන්න. මේ පැත්තේ පේන්නේ නැහැ මෙතෙන්ට පාර සැර වැඩි අපි පොඩ්ඩක් තව උඩට යනවා. නැත්තම් අපි වාහනේ නාන්න තැන බලන්න ඕනේ නාන්න තැන. ඔයගොල්ලන්ට පේනවා ඇති වතුර සැර පස්සේ දෙන්න. දැක්කද වතුර සැර? ඔන්න මම පෙන්නන්නම්. Guys, finally සෝදිය අපි ආවා. වතුර ටික පොඩ්ඩක් සැරයි. අරහෙටම තියෙනවා. දැන් අපි උඩ බලමු. උඩට සීතලත් නෑ ෂේ. මෙතනින් උඩ බැලුවොත් කන්දක් තියෙන වේටිගේ. අර හෙත් ලස්සන පැත්තක්. පොඩයක් ගන්න. අර හෙටත් ලස්සන දෙයක් තියෙනවා. මෙතන නාව නානගම ඉදවරි අප්ඩේට් දෙන්න ආවා. කොල්ලාව අප්ඩේට් එකක් දෙන්න. එන කැතයියකෝ. තෝගේ කොණ්ඩයක් හරියට පීරන්නේ නැහැ. වෙන කට්ටිය නානවා. මං අන්න හරි මෙන්න මෙතන වතුර පාරේ පල්ලෙහාට මල්ල වලට. බහිනවා පල්ලෙහාට පිටිවලට. බහින පල්ලෙහාට. බහින පල්ලෙහාට. නැතම් බන්න ආතන මං. බහින පල්ලෙහාට. බහින. බහින්න කිව්වේ මයිකේ රෙකෝඩ් වෙනවා. වෙන්න මගේ නහයට වතුර ගිය නිසා මං ආයි ආවා. ඇවිල්ලා දැන් ආයි එන්න යන්නේ. ඒනම් කියන්නේ වීඩියෝ එකේ තව නැත්තම් අපි වතුරට බැස්ස ගමන් ආයි කොහොමද වෙනයි වීඩියෝ එකේ අවසානයේ ළඟ ඉඳන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේගොල්ලොන්ගේ මේ ඔය දැන් මම කනානේ මොකද්ද අයිස්ක්‍රීම් ෆුඩ් සලාඩ් ඩෙසර්ට් එක කරන්නේ ඒක දෙන්නේ අර මොනවාද පිගාන් පීරිසි කියන්නේ
තේදෙන පිරිස් ඒක තිබ්බේ. ඉතින් ඒක තියද්දි හැන්දෙන් කන් ටිකක් අමාරුයි. මොකද දෙපැත්තට යද්දි ඒක නවත්තන්න. ඒ කියන්නේ අර ඔයගොල්ලෝ තේරෙනවද මං කියන එක දෙපැත්තට යද්දි ඒක නවත්තන්න විදියක් තිබ්බේ නෑ. ගිහිල්ලා අන්තිමට මං කලසමැල්ල ඉතින් මං ටක් ගාලා කරගෙන කට දාගත්තා. ඔයගොල්ලෝ ඉතින් වැඩි හිතන්න එපා එමගේ. ආයිතින් අමු ගවය මොනා කිවත් විශ්වාස කරනවා. ඒ ගෙදර පුරුද්ද හැමතැනම තමයි ඔයගොල්ලෝ කරන ඒ වගේ වැඩ. ඒකෙන් අත හොදලාම දොර රෙදි පිහ දාන ඒ වගේ වැඩ කරන්නේ. ඒ වගේ කෙනෙක් තමයි ඉතින් මම වෙනස් ජීවෙන්නේ නෙවෙයි එලියන් කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක තමයි මට අද උනේ චාටර් වැඩේ කට්ටියම බැලුවා කවන්නේ ඉතින් anything. අපි දැන් ගෙදර යන ගමන් තමයි බෝස් ඉන්නේ. මට වීඩියෝ එක කන්ටිනියු කරන්න යන තරම් මූඩ් එකක් තිබ්බේ නෑ. ඉතින් මම ওই ටික තමයි උනේ. ඉතින් ගෑන්ගි දින ගන්න නෑ නාටක කාලේ. ඉතින් ෆයිනල් මම බ්ලොග් එකත් ඉවර කරන්න හිතුවා. මොකද කියලා නම් මට තව වීඩියෝ එක කරන්න යන තරම් එච්චර මූඩ් එකක් තිබුණේ නෑ. ඒ කියන්නේ අමාරු වෙන්නටත් අමාරුයි. ඉතින් එහෙනම් ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙමු. thank you ඉතින් බැලුවට. එහෙනම් ගිහින් එන්නම්. bye. like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න.